සුබ දවසක්. ඔන්න මගේ වැලකුම් වීඩියෝ වැඩසටහනේ තවත් එක වීඩියෝ එකක් මම ඔයගලන්ට එකතු කරනවා. ඉතින් එකතු වෙන්න මාත් එක්ක මගේ YouTube channel එකත් එක්ක TikTok channel එකත් එක්ක අද මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්නේ මේක පාසල්වල උගන්වන ගුරුවරියන් සඳහා. මම ඊයේ දෙමව්පියන්ගේ ට කතා කරා. අද මම කතා කරන්නේ පාසලක ගුරුවරියන්ට. එතකොට ඔබ දන්නවා දෙමව්පියෝ පාසලකට දරුවෙක් එව්වහම දරුවා සම්බන්ධයෙන් පූර්ණ වගකීම තියෙන්නේ පාසල තුලට. පාසලට. විදුහල්පතිතුමා ඇතුළු සියලු ගුරු මණ්ඩලයට. එතකොට මේ දරුවෝ පාසල ඇතුලේ අපයෝජනයට ලක් වෙනවා. ඕනෑ තරම් අපිට මාධ්‍ය හරහා වාර්තා වෙනවා පාසලේදී දරුවෝ අපයෝජනයට ලක් වෙලා තියෙනවා. ඒ වගේම දරුවෝ සමහර වෙලාවට දෙමව්පියෝ දන්නෙත් නෑ පිටතදී අපයෝජනයට ලක් වෙනවා. හදිස්සි අපි මෙහෙම හිතමු. යම්කිසි දරුවෙක් අපයෝජනයට ලක් වෙලා පාසල තුලදී ඒ දරුවා ඔබව විශ්වාස කරලා, ඒ කියන්නේ පන්ති භාර ගුරුවරිය, එහෙම නැත්නම් ක්‍රීඩා ගුරුවරිය, එහෙම නැත්නම් විදුහල්පතිතුමිය හෝ තුමා මේ කාව හෝ විශ්වාස කරලා දරුවා ලං වෙන ගුරුවරියෝ ඉන්නවනේ. සමහර වෙලාවට කියනවා ඇවිල්ලා මට මෙහෙම දෙයක් අහවල් කෙනා කරා කියලා. මෙන්න මේ වගේ අවස්ථාවකදී මොනම හේතුවකටවත් දරුවට කියන්න එපා පුතේ මේක ගෙදර ගිහින් කියන්න එපා. මේක රහසක් විදිහට තියාගන්න. මම එයාට කියන්නම්. ඔයාට ආයෙ කරදර කරන එකක් නෑ. අන්න ඒ දේවල් කියන්න යන්න එපා. අංක 1. 2 දරුවට දොස් කියන්න එපා. බනින්න එපා. තරවටු කරන්න එපා. 3 ඒ සිදුවීම සිදුුනේ කොහොමද, කොතනද, කොහොමද ඒ දේවල් කරේ, මුලින් මොනවද කරේ, අවසානයේ මොනවද වුනේ, මේ කිසි දෙයක් දරුවගෙන් දිගින් දිගට ප්‍රශ්න කර අහන්න යන්න එපා. ඒක ඔබට අයිති වැඩක් නෙමෙයි. ඊළඟ කාරණාව තමයි ඔබ විමර්ශනය කරන්න යන්න එපා. මම මේ කතා කරන්නේ පාසල් ගුරුවරියන්ට. ඔබ විමර්ශනය කරන්න යන්න එපා. ඒක කොහොමද සිද්ධ වුනේ, කොතනද සිද්ධ වුනේ, කොයි වෙලේද සිද්ධ වුනේ, එතන වෙන කවුරු සාක්කියට හිටියේ නැද්ද? මේ කතන්දර එකක්වත් ඔබ විමර්ශනය කර නිලධාරියා වෙන්න යන්න එපා. ඊළඟට තමයි මේක ප්‍රචාරය කරන්න එපා. හැම තැනම ප්‍රචාරය කරන්න යන්න එපා. අර පන්තියටයි මේ පන්තියේ ගුරුවරින්ටයි මුළු ස්ටාෆ් එකටම මේක මේ තලු මරමර කතා කරන්න යන්න එපා. මේක හරි සංවේදී කාරණයක් මේ වගේ කාරණා. ඉතින් ඒ නිසා දැන් අපි දන්නවා සමහර ලාවට ගුරුවරියෝ පොඩි ළමයි සාමාන්‍යයෙන් 7 වසරේ 8 වසරේ 9 වසරේ ළමයි ලියුමක් ලියලා ඒක අහුනොත් එහෙම ඒක මහා විනාශයක් කරගන්නවා. ඒ தත්ත්වයට වැටෙන්න එපා. මොකද දරුවෝ දේවල් කරන්නේ හිතලා මතලා ප්ලෑන් කරලා නෙවෙයි. එයාලට එන හැඟීම් ගැන ඒගොල්ලන්ට අවබෝධයක් නැහැ. ඒවා දෙමව්පියෝ සහ ගුරුවරු කියලා දෙන්න ඕනේ. ඉතින් ඒ නිසා දරුවෝ අපහසුතාවයට පත් වෙන විදිහට හැසිරෙන්න එපා මෙවැනි සිදුවීම් වලදී. ඒ නිසා ඒ වගේ දෙයක් සිද්ධ වුණොත් විදුහල්පතිතුමා දැනුවත් කරලා ඒක නිසි ක්‍රියාමාර්ග වලට යන්න ඕනේ. දෙමව්පියෝ දැනුවත් කරලා එවැනි සිදුවීමක් වෙලා නම් අනිවාර්යෙන් අපරාධයක්, අපයෝජනයට ලක් කරලා නම් කවුරු හරි අපරාධයක් කරලා නම් ඒ නිසා ඒකට නීත්‍යානුකූලව ක්‍රියාමාර්ග ගන්නවා හැරෙන්න ඔබ ඒකේ විමර්ශනය වෙලා ඔබ ඒකේ මොනවාද ප්‍රශ්න කරන්නා වෙලා තීරණ දෙන්න යන්න එපා. ඉතින් ඔයගලන්ට බොහොම ආදරෙන් කියන්නේ දරුවොත් එක්ක වැඩ කරනකොට මෙවැනි සිදුවීම් වලදී ඉතා බුද්ධිමත්ව සහ කල්පනාකාරීව වැඩ කරන්න. මොකද හේතුව දරුවට ඒක අතිශය බලපානවා කුඩා කාලයේදී මෙවැනි සිදුවීම් වලදී ඒගොල්ලෝ වැඩිහිටි වෙනකොට අතිශයෙන් බලපානවා. ඒ නිසා ඔබ සියලු දෙනා ඉතා කල්පනාකාරීව පාසල් තුළ විශේෂයෙන්ම ඔබ මෙවැනි දේවල් කළමනාකරණය කරගත යුතුයි දරුවොත් එක්ක වැඩ කරනකොට. ඉතින් එහෙනම් ඔබට
තේරෙන්නේ නැති මම කියන දේ සහ හිතන්න ලෝකේ තියෙන දේවල් ගැන තව හොයන්න ඕගොල්ලෝ ගුරුවරු ඕගොල්ලන්ට ගොඩක් දේවල් සොයා ගන්න පුළුවන්. ලෝකෙ දිහා ලෝකේ වෙන දේවල් බලන්න පුළුවන්. මේක අතිශය දරුණු තත්ත්වයක්. හැම පාසලකම මේ ප්‍රශ්නේ තියෙනවා. කුමන හෝ ප්‍රශ්නයක් තියෙනවා. සමහර පාසල්වල ඇත්තටම දරුවෝ ඉන්නේ දෙමව්පියොත් එක්ක නෙමෙයි. ඒකට ඒ දරුවෝ ගොඩක් වෙලාට ලං වෙන්නේ පාසලේ ගුරුවරියට. ඒ නිසා එවැනි අවස්ථාවල් වලදී ඔයගොල්ලෝ ඉතා කල්පනාකාරීව වැඩ කරන්න කියලා ඉල්ලා සිටිනවා. ඉතින් මෙවැනි කරුණු ගැන අපි ඉදිරියටත් කතා කරමු. ඔබට සියලු දෙනාට සුබ දවසක්. ජය වේවා.